Hello guys, මගේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මොකක් සම්බන්ධව කතා කරන්න කියලා වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. එහෙනම් ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. මම අද කතා කරන්නේ අන්බොක්සින් වීඩියෝ එකක්වත් නැත්නම් ඇප් එක සෙටින් හදන විදියක්වත් ගැන නෙමෙයි. මම අද කතා කරන්නේ එඩිටින් සම්බන්ධ වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එකක් ඔයාගේ මොබයිල් ෆෝන් එක යූස් කරලා නිවැරදිව ලස්සනට ක්වොලිටි එකට කොහොමද එඩිට් කරගන්නේ කියලා. එහෙනම් ස්ක්‍රීන් වීඩියෝ එකකට ගිහින් බලමු අද වැඩේ කොහොමද වෙන්නේ කියලා. මම මේ කියන එඩිට් එක කරගන්න ඔයාලට ඇප් එකක් පාවිච්චි කරන්න ඕනෙනවා. ඔයාලා මුලින්ම කරන්න ඕන Play Store app එක ඕපන් කරගන්න. Play Store app එක ඕපන් කරන සර්ච් බාර් එකේ සර්ච් කරන Lightroom කියලා. ඉතින් Lightroom කියලා සර්ච් කරාම මෙන්න මේ විදිහට Lightroom app එක එනවා. ඔයාලගේ මෙන්න මෙතන අප්ඩේට් කියලා නේ පෙන්නන්න. ඔයාලගේ මෙතන මේ app එක ඉන්ස්ටෝල් කරලා නැති හින්දා ඔයාලගේ ඉන්ස්ටෝල් කියලා පෙන්නයි. ඉතින් ඒක බලලා ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. හරි මම මෙතනින් මේ විදිහට බෑක් වෙනවා. බෑක් වෙලා මම ගැලරියට ගිහලා මගේ ෆොටෝ එක එඩිට් කරගන්න ඕන ෆොටෝ එක තෝරගන්නවා. ඉතින් මම මෙතන කලින් ගැලරියට ඇවිල්ලා මගේ එඩිට් කරගන්න ඕන ෆොටෝ එක තෝරලා තියලා තමයි අයින් වුනේ මෙතනින්. හරි ඊට පස්සේ ඔයාලා තෝරගෙන ඔයාලා මෙන්න මෙතන පේනවා ඇති ෂෙයා ලකුණ තියෙනවා ෂෙයා බටන් එක. ඉතින් අපි මෙතනින් මේක ෂෙයා කරගෙන Lightroom app එකට මෙන්න මෙතනින් පේනවා Lightroom app එක මම මෙන්න මේ Lightroom app එකට මේ ෆොටෝ එක ෂෙයා කරගන්නවාද. ඉතින් Lightroom app එකට ෂෙයා කරගත්තාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පේන්නේ. හරි ඉතින් මේක තමයි අපේ එඩිටින් වැඩ ටික කරගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලා මෙන්න මෙතන තියෙන edit කියලා tool එකක් මෙන්න මේ edit කියන tool එකට යන්න. edit කියන tool එකට ගියාම මෙන්න මෙතන තියෙනවා light කියලා. මෙන්න මේ පළවෙනි එක මෙන්න මේකට යන්න ඔයාලා. ඉතින් මුලින්ම ටික අපි කරගන්න මෙන්න මේකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පළවෙනි tool එක මෙන්න මේක 0.2 කරගන්න ඔයාලා. හරි ඊට පස්සේ ඊළඟ tool එකට යන්න. ඊළඟ tool එක ඔයාලා ඍණ 20ක් කරගන්න ඕන. හරි ඔන්න ඔය විදිහට ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා highlights කියන tool එක. මෙන්න මේ tool එක ඍණ 30ක් කරගන්න. ඊට පස්සේ ඊළඟ tool එකට යන්න. ඊළඟ tool එක ඔයාලා ධන 10ක් කරගන්න ඕන. හරි ඒකත් ඒ විදිහට කරගත්තා. ඊට පස්සේ white කියන tool එක තියෙන්නේ මෙන්න මේ tool එක කෙලින්ම ඍණ 100කටම දාගන්න. ඔන්න ඔය විදිහට. හරි ඊට පස්සේ තියෙනවා අපේ black කියන tool එක. මෙන්න මේ tool එක ඍණ 31ක් කරගන්න. හරි ඔතන කරන්න තියෙන ওই ටික. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා color tool එක. මෙන්න මේ දෙවෙනි tool එකට මෙන්න මේකට යන්න ඔයාලා. ඊට පස්සේ ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා mix කියලා මෙන්න මේකට යන්න දැන්. mix එකට ගිහිල්ලා මෙන්න මෙතන පළවෙනිම තියෙන අපි කරගන්න ඕන green color එක. green color එක තෝරගන්න ඔයාලා. green color එකේ hue එක දාගන්න ඍණ 39කට 39ට 40ට වගේ දාගන්න. ඊට පස්සේ ඒකේ දෙවෙනි tool එක saturation කියන tool එක ඔයාලා දාගන්න ඍණ 20ක්. නොවේ ඍණ 20කට දාගන්න. ඊට පස්සේ ඔයාලා තෝරගන්න yellow color එක. yellow color එකෙත් hue එක දාගන්න ධන 25කට. ඊළඟ එක දාගන්න කියන්නේ saturation එක දාගන්න ඍණ 15කට. හරි ඔච්චර ඊට උතන කරන්න තියෙන. ඊට පස්සේ මෙන්න මෙතන done කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා යන්න effect කියන එක. effect කියන එක මෙන්න මෙතන text කියලා තියෙනවා. text එක දාගන්න ඔයාලා ධන 55කට. හරි ඊට පස්සේ තියෙන quality tool එක මෙන්න මේ tool එක දාන්න ඍණ 20කට.
හරි ඔච්චරයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ටූල් එක මේකට යන්න ඔයාලා දැන්. මේක ගිහිල්ලා ඔයාලා බලලා ඔයාලට කැමති ගානට වගේ අඩු කරගෙන කියන අර වටේ බැක් කලර් එකක් වගේ ගන්න කලර් එකක් තියෙන්නේ. මේකට කරොත් වයිට් එක නෑ අලු පාටක් වගේ නා. මේක ඔයාලට බලලා කැමති ගානක් දාන්න. මම නම් රින 10ක් වගේ දාගන්නේ. හරි ඉතින් ඔච්චරයි මේක එඩිට් එක කරන්න තියෙන්නේ. දැන් බලමු එඩිට් කරාම කොහොමද. දැන් මෙන්න එඩිට් කරන්න කලින් බිෆෝ මෙන්න තියෙනවා. ඒ කියන්නේ එඩිට් කරන්න කලින් ෆොටෝ එක. මේ තමයි ආෆ්ටර්. ඒ කියන්නේ එඩිට් කරාට පස්සේ ෆොටෝ එක. ඔයාලා බලන්න ක්වොලිටියට හොඳට සුපිරියටම වැඩේ වෙලා තියෙනවා. අවුලක් නෑ. ෂේප් එකට තියෙනවා ගානට. හරි ඉතින් දැන් මේක අපිට සේව් කර ගන්න ඕනේ ගැලරි එකට. ගැලරි එකට සේව් කරගන්න මෙන්න මෙතන තියෙනවා ඩොට් තුනක් මෙන්න ඉදිරියට පේනවා ඇති. මෙන්න මේක ෂෙයා ලකුණට එහා පැත්තේ තියෙන්නේ. මේකට ගිහිල්ලා save copy to device කියලා තියෙනවා. මෙන්න මේ පළවෙනි එක. මෙන්න මේ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔය ගැලරියට මෙන්න මේ ෆොටෝ එක සේව් වුණාම මැසේජ් එකක් එනවා. ඔන්න ඔය විදිහට තමයි මොබයිල් ෆෝන් එක යූස් කරලා ඇප් දෙකක් කරා නිවැරදිව ලස්සනට ක්වොලිටියට ෆොටෝ එකක් එඩිට් කරගන්නේ. අද කෙනා වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මගේ channel එකට පහළ තියෙන subscribe button එක ඔබලා subscribe එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.